අද මම ඉන්නේ කළුතර. මගේ අතේ තියෙනවා රුපියල් 10000ක්. මේ තියෙන්නේ සල්ලි ටික ගෙදෙන්න ගිහිල්ලා බලමු. මම ඉන්නේ පානදුර ටවුන් එකේ මත්සරහ තව ටිකට් කවුන්ටර් එකක් තිබ්බා. මම ඉන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සරහා. හරි තව තැනක් පේනවා. එතෙන්ටත් දැන් අපේ ටිකට් වල ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම සුබ දවසක්. අද මම ඉන්නේ කළුතර බෝධිය ගාව ඉන්නේ. මගේ අතේ තියෙනවා රුපියල් 10000ක්. මම අද බලන්න යන්නේ මේ රුපියල් 10000ෙම ටිකට් අරගන්නවා. ටිකට් අරගෙන මම බලනවා මට කීයක ටිකට් ඇදෙවිද කියලා. සමහර විට මට කෝටි ගාණක් ඇදෙන්න පුළුවන්. නැත්නම් 10000 නැති වෙලා තිබ්බ ගාණට වඩා මම දුප්පත් වෙන්නත් පුළුවන්. බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ සල්ලි ටික අපි ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. අපි ටිකක් ඉස්සරහා හන්දියට එනකොට අපිට ටිකට් කවුන්ටර් එකක් හම්බුණා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු ටිකට් ගන්න දැන්. තව තැනක් තියෙනවා. අපි එතෙන්ටත් දැන් ගිහිල්ලා ටිකට් ගන්න යන්නේ. අන්න අතනක් ටිකට් කවුන්ටරයක් තියෙනවා. අපි එතෙන්ටත් ගිහිල්ලා දැන් තව ටිකට් ටිකක් ගමු. එහා පැත්තට පාර මාරු වෙනවා. එතෙන්ට යන්න නම්. දැන් මම මෙතනින් ඔක්කොම ටිකට් ටික අරගෙන නගිනවා පානදුරට. මේ තියෙන්නේ මම කළුතරින් ගත්ත ටිකට් ටික ඔක්කොම. මම ඉන්නේ පානදුර ටවුන් එකේ. මට ටිකට් කවුන්ටර් එකක් පේනවා. එතෙන්ට ගිහිල්ලා ටිකට් ටිකක් ගන්නවා මම දැන්. එහා පැත්තට පාර මාරු වෙලා මෙතනින් බැහැර යනකොට මට පේනවා ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. සමහර විට කළුතරින් වාසනාව නැති වුණොත් මට පානදුරෙන් හරි ටිකට් එකක් ඇදෙන්න පුළුවන්. ඒක නිසා පානදුරේ තැන් කිහිපයකට ගිහිල්ලා ටිකට් අරන් බලනවා. ඉස්සරහා තියෙන තැනට ටක් ගාලා යමු එතෙන්ට. මම කලින් ගත්ත තැනම ඉස්සරහා තව ටිකට් කවුන්ටර් එකක් තිබ්බා. දැන් මම එතනිනුත් ටිකට් ටිකක් අරගෙන බලනවා. එක ළඟම තව තැන් ටිකක් තිබ්බා. මම එතෙන් වලට ගිහින් ටිකට් අරගත්තා. පානදුරේ නම් එක ළඟ තැන් ගොඩක ටිකට් කවුන්ටර් තිබ්බා. මෙතන නම් මම ටිකක් අරගන්නවා. එතකොට මම රුපියල් 7000ක ටිකට් අරගෙන ඉවරයි. දැන් පානදුරෙන් ටිකට් ටික අරගෙන ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ කොටුවට ගිහිල්ලා එතනනොත් ටිකට් ටිකක් ගන්න ඕන. සමහරට කොටුවෙන් ඇදෙන්න පුළුවන්. ආයි බස් ස්ටෑන්ඩ් එකට ආවා. කොටුවට යන්න බස් එක නගින්න. බස් එකක් එනකම් මෙතෙන්ට වෙලා ඉන්නවා. 1 hour later. හරි බස් එකක් ආවා. දැන් ඒකේ කොටුවට යන ගමන් ඉන්නේ. දැන් මම ඉන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සරහා. එතනත් ළඟම තියෙනවා ටිකට් කවුන්ටර් ටිකක්. මම එතෙන් වෙනුවට ටක් ගාලා ටිකට් ටිකක් ගිහිල්ලා අරගන්නවා. මෙතනින් ටිකට් 10ක් ගත්තා. තව තැනක් බලමු ඉක්මනට. හරි තව තැනක් පේනවා. එතෙන්ටත් යනවා. තව මං ගාව තියෙන රුපියල් 2000යි. එතනිනුත් ගත්තා ටික. හරි මම මේ තැන් දෙකෙන්ම දැන් ටිකට් ගත්තා. මගේ අතේ දැන් තියෙන සල්ලි ඔක්කොම ටික ඉවරයි. 2000 years later. හරි කට්ටිය දැන් අපේ ටිකට් වල ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. මම ප්‍රතිඵල ටික ෆෝන් එකට අරගෙන තියෙන්නේ. දැන් අපිට බලන්න තියෙන්නේ ටිකට් එකකින් එක ස්කෑන් කර කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මම ගත්තේ මේ පොඩි ටිකට් ටික. පොඩි ටිකට් වලින් තියෙන්නේ අද සම්පත කියනවා, ජය සම්පත කියලා ටිකට් ජාති දෙකක් තියෙනවා. මේ ටික ටක් ගාලා ස්කෑන් කරගෙන බලමු. මුලින්ම අද සම්පත ටික බලන්නේ. මේ පළවෙනි ටිකට් එක නන්නේ. දෙවෙනි එකත් නෑ. මේකෙත් නෑ. මේක නෑ. මේක නෑ. අද සම්පතේ නම් තාම එක දිනමක්වත් හම්බුනේ නෑ. බලමු තව ටිකක් තියෙනවා. මේ ටිකට් ඔක්කොගෙම බැලුවා ගයිස්. එක දිනමක්වත් තිබ්බේ නෑ. දැන් අපි බලමු ජය සම්පත ටිකට් ටික. මේක පළවෙනි තිබෙන්නේ. මේකත් නෑ. 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 නෑ. මේකත් නෑ. මේකත් නෑ. මේකත් නෑ. හරි අපි ජය සම්පත ටිකට් ටිකක් ටක් ගාලා බලාගත්තා. ඒකකවත් දිනුවක් තිබ්බේ නෑ.
අද සම්පතේ එකකවත් දිනුවක් තිබ්බේ නෑ. මෙතන ටිකක් ගොඩක් තියෙනවා. මම ගොඩක් ගත්තා මේ දිනුවක් තියෙයි කියලා හිතාගෙන. එන්නාට මේ ටිකට් එක රුපියල් 40ක්වත් තිබ්බේ නෑ. දැන් මං ගාව තියෙනවා හඳහන ටිකට්. හඳහන ටිකට් එකේ බලමු කොහොමද දිනුවක් තියෙන්නේ කියලා. හඳහන පළවෙනි ටිකට් එකෙන් රුපියල් 40ක් තිබ්බා. දෙවෙනි එකේ නෑ. ඒකෙත් නෑ. ඒකෙත් නෑ. හඳහන තව ටිකට් එකේ තියෙනවා රුපියල් 40ක්. හඳහන ටිකට් එකේ තියෙන රුපියල් 80ක්. දැන් මගේ අතේ තියෙන ජය ටිකට්. ජය ටිකට් වල බලමු කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි එකේම නෑ. මේකෙත් නෑ. මේ ජය ටිකට් එකේ තියෙනවා අංක දෙකක්. අංක දෙකට රුපියල් 80ක් තියෙනවා. මේ ටිකට් එකේ රුපියල් 40ක් තියෙනවා. මේක නෑ. ඒකෙත් නෑ. ඒකෙත් නෑ. ඒකෙත් නෑ. නෑ. මේ ටිකට් එකේ තියෙනවා රුපියල් 40ක් ජය. මේකෙත් නෑ ජය. මේ ටිකට් එකෙත් නෑ. ජය ටිකට් තුනක අංක තිබිලා මට රුපියල් 160ක් හම්බුණා. දැන් කප්පුක ටිකට් බලන්නේ. කප්පුක පළවෙනි ටිකට් එකේම රුපියල් 40ක් තියෙනවා. ඊළඟ එක නෑ. ඊළඟ කප්පුක ටිකට් එකේ රුපියල් 40ක් තිබ්බා. මේක නෑ. මේකේ රුපියල් 40ක් තියෙනවා. මේක නෑ. මේක නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. තව ටිකට් එකක් හම්බුන කප්පුක ඒකේ රුපියල් 40ක් තියෙනවා. එතකොට මට කප්පුක ටිකට් 4ක තියෙනවා 44ක්. ධන සම්පත එක ටිකට් එක තිබුණේ ඒකේ නා එක අංකයක්වත් නැහැ. දැන් අපි බලන්නේ මෙගා පවර් ටිකට්. මෙගා පවර් පළවෙනි එකේම අංකයක් නැහැ. දෙවෙනි එකේ නැහැ. තුන්වෙනි එකේ නැහැ. මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මේකෙත් නැහැ. ඒකේ තියෙනවා රුපියල් 240ක් තියෙනවා. මෙගා පවර් ඔක්කොම ටිකට් බලලා මේක ගාව තිබ්බේ නැහැ. එකක තිබ්බ රුපියල් 240ක්. දැන් මගේ අතේ තියෙනවා මහජන සම්පත ටික. බලමු ඒ වෙනුත් කොහොමද කියලා. පළවෙනි එකේම රුපියල් 200ක් තියෙනවා. ඊළඟ එකේ නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේක රුපියල් 40ක් තියෙනවා. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මහජන සම්පත් වල ටිකට් දෙකක තිබ්බා. ඒකෙන් දෙකේම රුපියල් 240ක් තියෙනවා. දැන් බලන්න යන්නේ සුබ දවස. පළවෙනි කේම දිනුමක් නෑ. මේකෙත් නෑ. මේක රුපියල් 40ක් තියෙනවා. මේක නෑ. මේකෙත් නෑ. මේකෙත් රුපියල් 40ක් තියෙනවා. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේ දෙකේම නෑ. මේකෙත් රුපියල් 40ක් තියෙනවා. සුබ දවස් වල මට ටිකට් 3ක තිබිලා රුපියල් 120ක් හම්බුණා. ඒකට මේ ටිකේම සුබ දවසක් වල ටිකට් වලින් දිනුමක් තිබ්බේ නෑ. දැන් මගේ අතේ තියෙනවා ශනිදා ටිකට්. බලමු මේ වෙන කොහොමද දිනුම දෙන්නේ කියලා. පළවෙනි එකේම නෑ. දෙවෙනි එකේ මේක නම් රුපියල් 200ක් තියෙනවා. ශනිදා පළවෙනි දෙවෙනි එකේ අපේ රුපියල් 200ක් හම්බුණා. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. ඊළඟ එක රුපියල් 40ක් තියෙනවා. මේකෙත් නෑ. මේ දෙකේම නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේ ඔක්කොගෙම නෑ ගයිස්.
ශනිදාවල ටිකට් අපි ගාව මෙච්චරක් තිබ්බා. ඒකෙන් අපිට ටිකට් දෙකකින් ඇදලා තිනවා රුපියල් 240ක්. දැන් මගේ අතේ තියෙනවා ලක්නවාසනාව. ලක්නවාසනාව ටිකට් එක පළවෙනි එක රුපියල් 40ක් තියෙනවා. මේකේ නෑ. මේකෙත් නෑ. නෑ. තව ටිකට් එකක් හම්බුණා. ඒකෙත් රුපියල් 40ක් තියෙනවා. මේකෙත් නෑ. මේකෙත් රුපියල් 40ක් තියෙනවා. ලක්නවාසනාව මේ ටික දිනුමක් තිබ්බේ නෑ. ටිකට් 3කට දිනුමක් තිබ්බ මං ඒතකොට දෙනවා මේ තුනට රුපියල් 120ක්. තව අපි ගාව ටිකට් ගොඩක් තියෙනවා බලන්න. බලමු කලින් ටිකට් වල නම් එච්චර මට ලොකු දිනුමක් මම හිතුව තරම් තිබ්බේ නෑ. සමහරට මේ ටිකට් වලින් කෝටි ගාණක් තියෙන්න පුළුවන්. අපි බලමු. මගේ අතේ තියෙනවා අද කෝටි කුටි. බලමු මේ කෝටි ගාණක් ඇදලා තියෙනවා. පළවෙනි ටිකට් එක රුපියල් 40යි. මේක නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. නෑ. මම ටක් ගාලා බලාගත්තා තුනේම නෑ. අද කෝටි තියෙනවා එක ටිකට් එකක් ඉඳලා ඇදලා තිබ්බේ. ඒකේ රුපියල් 40ක් තිබ්බා. මම ගොවිසෙතකින් ටිකට් ගොඩක් ගත්තා. ඒව සාමාන්‍යයෙන් ඇදෙනවා වැඩි උඩ. බලමු ගොවිසෙත ටිකට් එකක් ගාලා. මේක නෑ. 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 හරි ගොවිසෙතලගේ එක ටිකට් එක තිබ්බ රුපියල් 40ක්. මේකෙත් නෑ. මේ ටිකට් එකේ තිබ්බේ නෑ දිනුම. මේකෙත් නෑ. මේකෙත් නෑ. මේ ටිකට් එකේ රුපියල් 40ක් තියෙනවා. මේකෙත් රුපියල් 40ක් තියෙනවා. මේකේ නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. හරි ගොවිසෙට්ලාගේ අපි ඔක්කොම ටිකට් ටික බලාගත්තා. එතකොට මට ටික හතරකට ඇදලා තිබ්බ 120ක්. ආනේ 160ක් ඇදලා වෙනවා. ටිකට් හතරට. දැන් ධන නිදාන ටිකට් එක බලාගන්න. පළවෙනි එකේම නෑ. මේකෙත් නෑ. මේකෙත් නෑ. එකකට තියෙනවා රුපියල් 40ක්. අන්තිමට මගේ ඉතුරු වෙලා තියෙනවා සුපර් බෝල් ටිකයි කෝටිපති කප්රුක ටිකයි. බලමු මේ ටිකට් එකක් ගාලා. මේක නෑ. 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 මේකත් නෑ. මේකත් නෑ. මේකත් නෑ. හරි ගයිස් අපි ඔක්කොම ටිකට් ටික බලාගෙන ඉවරයි. මං හිතුව තරම් ගාණක් තිබ්බේ නෑ. මං 10000ක ටිකට් ගත්තා. ඒ කියන්නේ ටිකට් ගොඩක් අරගෙන තියෙනවා. මං දෙන්නුනේ මේ ටිකට් ඔක්කොම කිසිම ජීනුවක් තිබ්බේ නැහැ. තව මගේ අතේ තියෙනවා මෙහෙම ටිකට් ටික. මේ ටිකට් එකේ දිනුවක් තිබ්බා. බලමු මේ ටික එකතු කරලා කොහොම ගාණක් එනවද කියලා. guys මං ෆෝන් එකේ හිස්ටරි එකෙන් බැලුවොත් ටිකට් 30කට ඇදලා තියෙනවා 1960ක්. එච්චරයි. රුපියල් 10000ක ටිකට් අරගෙන ටිකට් 30කට 1960ක් ඇදලා තියෙනවා. What? Bro, what are you talking about, man? එහෙනම් බැලුවා මට පාඩුවක් වෙලා තියෙන්නේ. හිතුවා ටිකට් වලින් අලුම කීයක් හරි ඇදෙයි කියලා හොඳ ගාණක්. ඒ වුණාට හිතුව තරම් ගාණක් ඇදිලා නැහැ. අපි පස්සේ දවසේ ආයෙ try කරලා බලමු මීට වඩා ලොකු ගාණකින් හරි. සමහර විට එකම දවසේ ඉතින් වාසනාව වෙනවා කියන්නම් බෑනේ. පස්සේ දවසේ ආයෙ තව වාසනාවක් එයි. අපි එදාට try කරලා බලමු. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් අපි අලුත් දවසක ආයෙ හමු වෙමු. Thank you.